අයියෝ තරිඳු අයියා නේද ඒ? හායි අඩෝ නෙත්මි නංගි. උඹලා ඉතින් දැන් අපිත් එක්කවත් කතාවක් නෑ නේද? දැන් ඉතින් උඹලක ලොකු ලයින්නේ. අනේ එහෙම එකක් නෑ තරිඳු අයියේ. අන්තිමට ආව දැක්කේ ගිය මාසේ තිබ්බ පෙරහැරේදී. ඒකනේ බං. උඹලා දැක්කත් දැන් අඳුරගන්නේ කොහොමද? උඹලා ඒ කාලේ ඔහොම නෙවෙයිනේ හිටියේ. ඒ කාලේ මෙහෙම වුණා නම් දැන් අපිට මෙහෙම දුකක් නෑනේ. මොකක්ද අයියේ කතාවේ තේරුම? ඒ කාලේ ඔහොම වෙන්නේ නෑ කියන්නේ. මං හිතන්නේ තරිඳු අයියා මට කැමතියි වගේ. අනේ කොන්නේ. මොකටද තරිඳුනේ? මොනවද බං තනියම දොඩවන්නේ? නෑ අනේ මම මේ කඩේට එහා පැත්තේ තියෙන ෆුඩ් සිටියට යන ගමන්. මේ අම්මා ගේන්න කිව්වේ මොනවද කියලා පොඩ්ඩක් කල්පනා කරා. උඹට ඒ කාලේ වගේ තාම ට්‍රක්ද? ඔයා මොකද්ද කිව්වේ? මේ උඹගේ හොඳම යාළුවා නේද බං සචිනේ? ඔව් ඔව් සචින කියන්නේ මගේ යාළුවා. මගේ හොඳම යාළුවා. ඇයි සචින ගැන අහන්නේ? සෙට් කරලා දියන්කෝ. සෑහෙන දවසක ඉඳලා සචින ගැන මගේ හිතේ කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ හලෝ. අනේ මං ඒකිට ආදරෙයි බං. අනේ පුළුවන් නම් ලොකු උදව්වක් මට ඒකව සෙට් කරලා දියන්කෝ බන්නේත් මේ. ඕනම උදව්වක් කරන්නම්. අනේ සෙට් කරලා දෙනවකෝ. ඒ හලෝ මේ තරිඳු අයියා නේද? ඒ හලෝ ඔයා තරිඳු අයියාත් එක්ක මැසේජ් කරනවා නේද? අනේ තරිඳු අයියා ඔයාව හොඳට අඳුරනවත් නේ. අනේ මේ මට කොහොම හරි සෙට් කරලා දෙනවකෝ. අනේ හලෝ සෙට් කරලා දෙනවකෝ. උඹට පිස්සුද බං? තරිඳු අයියට කෙල්ලෙක් ඉන්නවා. අනේ හලෝ තරිඳු අයියට කෙල්ලෙකුත් ඉන්නවද? ඒක කෙල්ලෙක් නෙවෙයි බං. ඌට වටේම කෙල්ලු ඉන්නවා. මොකක්? අම්මෝ එච්චර නරකයිද තරිඳු අයියා? ඔව් බං. මම ඉතින් අර මැසේජ් කරනවා කතා බහ කරනවා. ඉතින් එහෙම තමයි වැඩිය නෑනේ. උඹ දන්නවනේ ඉතින් ඒක. ඌ මේ අපි හිතන જાතියේ මිනිස්සෙක් නන් නෙවෙයි. මේ තව ඕන් නැති දේවලුත් පාවිච්චි කරනවා. මම ගෑස් දෙකටම දැක්කා. උඹ පල්ලා. මේ කොහෙවත් යන තරිඳුවෙක්ට වඩා මට මගේ යාළුවා ලොකුයිනේ. මට උඹව ලොකුයිනේ. ඒ ගැන හිතලයි මං ඉතින් උඹට කියන්නේ. කෙල්ලෙක් අමාරුවේ වැටෙනව බලන් ඉන්න දෙන්න බෑනේ. මේ සෙට් වෙන්නේ නෑ හොඳේ. වටේම කෙල්ලෝ ඉන්නවා. මට ඉතින් ඌට වැඩිය උඹව ලොකුයිනේ. හරියන්නේ නෑ බං. මොනවද නෙත්මිනන්ගේ කල්පනා කරන්න මෙච්චර? නෑ හලෝ නෑ මේ තරිඳු අයියේ. මම මේ කල්පනා කරන්නේ ඔයාට ඒක කියන්නේ කොහොමද කියලා. අපෝ තරිඳු අයියේ ඒකිට කොල්ලෙක් ඉන්නවනේ. ඒකිට කොල්ලෙක් ඉන්නවා මේ කොරියාවේ. අපෝ එහෙමද බං? ඔව් බං. මේ තරිඳු අයියේ මේ ඒකි මගේ යාළුවා නම් තමයි. ඒත් ඒකිගේ චරිතේ නම් අවුල් ඈ. මේ අර කොරියන් කොල්ලා තිද්දි මෙහෙ කොල්ලෝ දෙන්නෙක් විතර ඉන්නවා. අපෝ නෙත්මි එච්චර නරකද? මන් නරක නෑ අයියේ. ඔව් අයියේ. හොඳ මූණ පෙන්නගෙන හිටියට අපි හිතන જાතියේ කෙල්ලෙක් නෙවෙයි. තව නෑ ඒ වෝන්නේ. මං ඉතින් මනුස්සකමට ඔයාට කිව්වේ. තව කොල්ලෙක් අමාරුවේ වැටෙනවා බලන් ඉන්න දෙන්න බෑනේ ඉතින්. මේ මම මේවා කිව්වා කියලා සචිනිටවත් කාටවත් කියන්න යන්න එපා අයියේ හොඳේ. අර ඉතින් මං ඔයාට දැනගන්න කිව්වේ. සචිනිට වැඩිය මට ඔයාව වටිනවනේ. හා බොරුද අයියේ? ආන් කියන කොටත් එනවා. මේ වැඩිය කතාවට නම් යන්න එපා අයියේ. ඔයාටත් නැති ප්‍රශ්න ඇති වෙයි. අපෝ ඔන්න එනවා. අපෝ වටේම කෙල්ලෝ තියාගෙන වටේම කොල්ලෝ තියාගෙන